ඔයත් O level English literature කරන්න ආසාවෙන් ඉඳලා ඒ එකක් එන්නේ නැති වෙයි කියලා බයෙන් ඒක කරන්නේ නැති කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. O level syllabus එක ඇතුලේ ඔයා English literature කරනවා නම් ඔයා දැනගන්න ඕනේ ප්‍රධාන දේවල් හතරක් තියෙනවා. අංක 1 poems. අංක 2 prose. අංක 3 dramas. අංක 4 novels. එහෙනම් අපි දැන් මේ එකින් එක ගැන කතා කරද්දී poems එහෙම නැත්නම් සිංහලෙන් කවි අපිට ඉංග්‍රීසි ලිටරචර් ඇතුලේ O level syllabus එක ඇතුලේ poems දකින්න පුළුවන් වෙන්නේ 20ක් විතරයි. මේ poems 20 sub categorize කරලා තියෙනවා ප්‍රධාන කොටස් 5කට. ඒ ගැන කතා කරද්දී පළවෙනි එක nature කියන්නේ ස්වභාව ධර්මය කියන theme එකට, දෙවෙනි එක conflict ගැටුම්කාරී තත්ත්වය පිළිබිඹු කරන ඒවා, society සමාජීය තත්ත්වය පිළිබිඹු කරන ඒවා, ඊට පස්සේ life ජීවිතය ගැන කියන poems නැත්නම් කවි, අන්තිමට humor නැත්නම් විනෝදකාමී කවි. එතකොට මේ sub category පහ ඇතුලේ මේ poems 20 හරි ලස්සනට කොට එක sub category එකට poems 4 ගානේ ඔක්කොම poems 20 ලස්සනට sub category පහට බෙදලා තියෙනවා. ඊට පස්සේ process ගැන කතා කරද්දී ඔයාට O level English literature ඇතුලේ කතා කරන්න තියෙන්නේ poems 4ක් process 4ක් ගැන විතරයි. ඔක්කොම process 4යි. ඒ ගැන කතා කරද්දී මුලින්ම අපි ඉගෙන ගන්නවා The Lumber Room by Saki නැත්නම් Hector Hugh Munroගේ. ඊට පස්සේ The Lahore Attack by Kumar Sangakkara. ඒක 2009 අපේ ක්‍රිකට් ටීම් එකට වෙච්ච බෝම්බ ඇටැක් එකක් නේද ඒක තියෙන්නේ. හරිම ලස්සනයි. ඒත් එක්කම The Nightingale and the Rose ඔස්කා වයිල්ඩ්ගේ. ඒකේ තියෙන්නේ කොහොමද මිනිස්සුන්ට දැනෙන්නේ නැති දේවල් සත්තුන්ට හරි ලස්සන දැනෙන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. ඒකත් එක්ක අන්තිමට අපි ඉගෙන ගන්නවා The Wave by සොනාල් දෙරණියගලගේ. සුනාමිය කියන්නේ මොන වගේ දුක්ඛදායී තත්ත්වයක්ද කියනව කාරණාව මේ process එක ඇතුලේ අපිට ඉගෙනන්න පුළුවන් වෙනවා. ඒ process හතරෙන් ඔයාලට O level English literature වලට ඒකක් ගන්න පාඩම් කරන්න ඕනේ එක process එකක් විතරයි. අනිත් ඒවා කියවගෙන හිටියම ඇති. ඊට පස්සේ dramas ගැන කතා කරද්දී ඔක්කොම dramas තියෙනවා දෙකක්. පළවෙනි එක The Bear by Anton Chekhov. ඒකේ තියෙන්නේ කොහොමද මිනිස්සුන්ගේ වෙනස් වීම ස්වභාවය කොහොමද වෙනස් වෙන්නේ? මිනිස්සු කොහොමද කලින් හිටපු මිනිහ නෙවෙයි දැන් ඉන්නේ. මොකද මිනිස්සු වෙනස් වෙන්නේ කියන ඕ කාරණාව අපිට The Bear කියන එකේ ඩ්‍රාමේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් එක්කම දෙවෙනි ඩ්‍රාමා එක Twilight of a Crane. සත්තුන්ට තියෙන කරුණාව දයාව මිනිස්සුන්ගේ සල්ලි හින්දා නැති වෙන්න මේ මනුස්සකම ගැන කියලා දෙන ඩ්‍රාමාවක් තමයි Twilight of a Crane කියන්නේ. ඒක යුසුවා ජුන්ජි කිනෝෂිටාගේ ජැපනීස් ඩ්‍රාමා එකක්. ඒ ඩ්‍රාමාස් දෙකෙන් ඔයාට O level English literature වලට පාඩම් කරන්න තියෙන එකයි. කියන්නේ ඒකේ අපිට තියෙනනේ අර English literature වලට තියෙනනේ ඔයාලා අහලා ඇති long answers. එහෙම නැත්නම් විචාර ලියන්න තියෙනවා. ඒ විචාර ලියන්න ඕනේ වෙන්නේ මේ poems 20න් sub category එකකින් 4 ඒ කැමති sub category එකකින් එකක්. කියන්නේ nature, conflict, society, life, humor කියන පහෙන් එකක්. ඊට පස්සේ process 4න් ඔයා කැමති එකක්. dramas දෙකෙන් ඔයා කැමති එකක්. ඒත් එක්කම novels ගැන කතා කරද්දී ඔක්කොම novels තියෙනවා 3ක්. පළවෙනි එක The Prince and the Pauper. මම මේක PP කියලා ලියන්නම් Prince and the Pauper. ඊට පස්සේ Window Streets, BS කියන Window Streets. ඊට පස්සේ අපි දන්නවා කියන එකක් Bringing Tony Home. මේ novels ගැන කතා කරද්දී ඔයාලා මුළු O level syllabus එකටම මෙතනින් එක novel එකක් තෝරගත්තා නම් හොඳටම ඇති. Prince of the Pauper තියෙන්නේ පරණ English language එකෙන් නිකන් ඔයාලා ඉතින් උම්මගේ ජාතකය දන්නවා. ඒක සිංහල උනාට ඒක පරණ සිංහල තියෙන්නේ අන්න ඒ වගේ තමයි Prince of the Pauper එකේ පරණ ඉංග්‍රීසි තියෙන්නේ. Window of Streets කියන්නේ තාරුණ්‍යයි අතීතය අතර තියෙන ඝට්ටණය ගැන තියෙන ලස්සන novel එකක්. ඊට පස්සේ Bringing Tony Home තියෙන්නේ ළමයෙක්ගේ බල්ලෙක්ගේ තියෙන බැඳීම ගැන ලස්සන කතාවක්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ Window of Streets තෝරගන්න කියලා. මොකද මේකෙන් වඩා අත දිගහැරලා උන්තරන් ලියන්න පුළුවන් නිසා. ඉතින් ඇයි බය වෙන්නේ? O level English literature වලට මෙච්චරයි තියෙන්නේ. අවුරුදු දෙකටම මෙච්චරයි තියෙන්නේ. බය නැතුව අපි කරමු O level English literature. එහෙනම් මාත් එක්ක එකතු වෙන්න. මම සෙනුද